අපි බලමු පෞද්ගලික බස් රියදුරු මහතුන් අතින් වැඩි වශයෙන් ක්‍රියානතුරු සිදුවන්නේ ඇයි කියලා. රියදුරුකාරයේ සිහියට සහ අවධානයට වඩා ණය හෝ විවිධ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම උදෙසා ඔවුන් රිය වේගයෙන් ධාවනය කිරීම. ඊළඟට පුහුණුව අඩුවීම. පුහුණුව ප්‍රයෝජනයට නොගැනීම. වෙනත් රට සමග තරංකාරීව රිය ගමන් කිරීම. වාහන නඩත්තුව අවම වීම. පරණ වාහන භාවිතය. රථ වාහනවල දෝෂයන් මෙන්ම මනුෂ්‍ය දෝෂයන්ද හේතුවෙන් රියානතුරු සිදුවෙනවා. රියානතුරු සිදුවන්නේ කුමන පිරිසකකින් වුවත් රියදුරුකාරයේදී රියදුරු මහතුන් සිහියෙන් හා අවධානයෙන් කටයුතු කර සියලු අනතුරු වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. වළක්වා ගත හැකි විපතක් නොවැළැක්වීම නිසා පැන නැගී ඇති ගැටලු සංඛ්‍යාව ඉතාම බරපතලයි. රටේ දියුණුව හෝ වෙනත් වැදගත් කාර්යයන් රැසක් වෙනුවෙන් යෙදිය හැකි කාලය, ධනය, පහසුකම් මෙවන් උවදුරු වෙනුවෙන් වැය කිරීමට සිදුවීමෙන් රටවැසියන් කොපමණ පීඩාවට පත්ව තිබේද? එය සදාකාලික වීමට ඉඩ නොදී අපි හැමෝම එකතු වෙලා මෙම රියානතුරු වළක්වාගෙන එම උවදුර වළක්වා ගැනීමට කටයුතු කරමු.